මෙවැනි වර්ෂාව අධික උදෑසනක් වුවත් ඒ සියලු කරදර බාධක මැද මේක සහභාගී වීම නිමිත්තෙන් මම සියලු දෙනාටම අපගේ ස්තුතිය පළ කර සිටිනවා. ඉතින් එසේනම් මා ඔබට හඳුන්වා දෙන්න කැමතියි මේ මගේ දකුණු පසින් අසුන්ගෙන සිටින Weekend Foundation එකේ නිර්මාතෘ එසේම Weekend Foundation එකේ සභාපතිතුමා වන දරු අමිත රණසිංහ මහත්මයා. ඉතින් මම පළමුව අහන්න කැමති අමිත රණසිංහ මහත්මයාගෙන් මේ කෙසේද මේ Weekend Foundation කියන එක කොහොමද නිර්මාණය වුනේ? ඔබතුමාට මොන වගේ කාරණයක් නිසාද මෙවැනි ෆවුන්ඩේෂන් එකක් අපට හදන්න ඕන? එහෙම නැත්නම් නිර්මාණය කළ යුතුයි කියන එක මුලින්ම ඇති වුණේ හේතු කාරණා වූයේ කුමන ආකාරයකට කියන එක මේ පැමිණ සිටින සියලු දෙනාටම කෙටියෙන් පහදලා දෙන්න. අයකට කොහොමද බැලුවද රටේ ඇතිවලා තියෙන අත්ය ගැන සැලකිල්ලටගෙන වසර ගානකදී තිබූ විනාශය නැත්නම් වැටීම ගැන වාද විවාද කරගෙන ඉන්නවට වැඩිය පුරවැසියෙක් හැටියට අපි මොනවද කරන්නේ මට මොනවද කරන්න පුළුවන් කියලා හිතලා ගත්ත තීරණයක් තමයි Weekend Foundation නිර්මාණය වෙන්නේ. මේ නුවරඑළිය නිර්මාණ කියන ගම මේක ආරම්භ වුණේ. එදා මට තේරුණ එක දෙයක් තමයි රටක් ඉස්සරහට යන්න නම් අපි අතර තියෙන විරසක භාවය ඇති කරලා විරසකම් නැති කරලා තමන්ගේ පෞරුෂත්වයේ නංවගද හල්බරි ඉඳලා ප්‍රධාන වශයෙන් පුරවැසියෙක් හැටියට නැගී හිටියොත් මේ රට අපේ බොහෝ තැනකට ගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා. ඒක නිසා තමයි Weekend Foundation කියන නිර්මාණය නම දැම්මේ ගමේම මිනිස්සු අපි හදාගත්ත එකක් නෙමෙයි. Weekend කියන එක අදහස් වෙන්නේ අපිට පුළුවන් කියන එක. එතකොට අමිත රණසිංහ මහත්මයා දැන් ඔබතුමා කුමක්ද මේ Weekend Foundation එකේ අනාගත දැක්ම කුමක්ද කියලා අපට මේ පැමිණ සිටින අයට කියන පැහැදිලි කිරීමක් කරලා පුරවැසියෙක් හැටියට වහල්භාවයෙන් නිදහස් කර අනිත් පුද්ගලයෙකුට නැගී සිටීමෙන් තමන්ගේ රටට වෙන්න ඕන සේවය ඉෂ්ට කරමින් ලෝකේ ලස්සනම රටකට මේ රට ගෙනියන්න ගෙනියන එක තමයි මම Weekend Foundation එක කරන්නේ. කොහොමද යහපත් චේතනාවක් අද ඒ වගේම අපේ ශ්‍රී ලංකාවට මේ නූතන කාලය තුළ තාමත්ම උචිත කාලෝචිත දෙයක් තමයි මේ ෆවුන්ඩේෂන් එක හරහා එතුමා ඇතුළු අනිකුත් සියලු දෙනා විසින්ම අපට දායාද කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එසේනම් ඔබගේ ඒ උදාර චේතනාව මල්පැල ගැන්වෙන්න කියා මා අධිෂ්ඨාන කරනවා වගේ මගේ හත්යා ගන්න ඒ සුබ පැතුම් ඔබතුමාට මම බුද කර සිටිනවා.